ඉතින් කොහොමද මං අද වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද අපේ මේ සාර්ථකත්වය අපි මේ ප්ලෑන් හදනවනේ මේ දේවල් කරනවා කියලා. මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කරා කොහොමද ඇයි අපි එක අරමුණක් විතරක් දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන කියලා. ඉතින් මේකේ රහස තියෙන්නේ මොන දේ කරන්න ගියත් මේ අද දවස අපි මැනේජ් කරන විදිහ එක පැය 24ක් ඔයා මැනේජ් කරන විදිහේ තමයි මේ සාර්ථකත්වයේ රහස තියෙන්නේ. වෙන කිසිම දෙයක නෙමෙයි. ඔයගොල්ලෝ ලස්සනට ප්ලෑන් හදාගෙන මැප් හදාගෙන ටයිම් ලැප්ස් තියලා මොන ප්ලෑන ගැහුවත් අද දවසේ අපි කොහොමද අපේ කාලය හසුරුවන්නේ? අද දවස අපි අපේ අරමුණ වෙනුවෙන් අද දවස කොහොමද අපි වැඩෙහි යොදවන්න කියන කාරණය මත තමයි ඔගොල්ල ජීවිතයේ ඒ සාර්ථකත්වයට ළඟා වෙන්නේ. පළවෙනි දේ තමයි මොන ප්ලෑන් එක ගැහුවත් අද ගහලා හෙට ඉඳන් ඕක 100% ක්‍රියාත්මක කරන්න බෑ. ඒකට යම් කාලයක් යනවා. ඔයා අපි කියනවනේ අපි එන්ජින් එකක් ස්ටාර්ට් කරපු ගමන් යන්නේ නැහැ. ඒක පොඩ්ඩක් හොඳට එන්ජින් එක හීට් වෙන්න වගේ ස්ටාර්ට් කරලා තියෙනවා. යන්න ඒ වගේ ප්‍රශස්ත මට්ටමට එන්න. අපි ෆුල් පොටෙන්ෂල් එකකින් වැඩ කරන තත්ත්වයට එන්න සාමාන්‍යයෙන් මාසයක් දෙකක් යනවා. ඒ කාලය දෙන්න. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ. ඒක බොහෝ විට වෙන්නේ එක්කෝ අද කරයි හෙට ඉඳන් අතහැරලා දානවා. ඕන තරම් ඇති අත්දැකීම්. ඉතින් ඔයා දැනගන්න ඕනේ මේකට යම් කාලයක් යනවා. මුකුත් කරලා නැතුව පිස්සු කෙල ඉඳපු කෙනෙක් නම් හෙට ඉඳන් පැය 24 පැය 10ක් වැඩ කරනවා වගේ ටාගට් වලට යන්න බෑ. එතකොට ඔයා දැනගන්න ඕනේ මට ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ පළවෙනි සතියේ නිශ්චිත පොඩි වෙලාවක් හැමදාම ඒ වෙනුවෙන් දෙන එක. පැයක් හෝ පැය දෙකක්. පළවෙනි සතියේ එහෙම. ඊළඟ සතියේ තව ටිකක් වැඩි කරනවා. ඊට පස්සේ සතියේ තව ටිකක් වැඩි කරනවා. අන්න එහෙම ගිහින් ඔයා මාසයක් දෙකක් යනකොට සාමාන්‍ය මාස දෙකක් වගේ නම් ඉතාම හොඳ කාලයක්. මාස දෙකක් යනකොට ඔන්න ඔයා පැය 10ක් පැය 12ක් 15ක් ඊට වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩ කරන තත්ත්වයට එයි. ඇයි එහෙම වැඩ කරන්න හැමදේම හිතෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි ඔයා මේ කරන වැඩේ ප්‍රතිඵල ඔයා දකින්නේ නැහනේ. ඔයා මොකක් හරි දෙයක් වෙනින් දැන් වැඩ කරනකොට අද ඔයා නිකන් හිතන්න ඔයා YouTube channel එකක් පටන් ගන්න. අද වීඩියෝස් දාන්න ගන්නවා. ඔයාට ලබන සතියේ ඔකට සල්ලි එන්නේ නැහනේ. ලබන සතියේ ඔකට ලක්ෂ ගණන් views එන්නේත් නැහැ. ඉතින් ඔයාට අර කාලයක් ඕක කරන් යන්න. ඒ තමයි අමාරුම කාලේ. ඔය ෆවුන්ඩේෂන් එක දාගන්න කාලේ තමයි අමාරුම කාලේ. හැබැයි ඔය ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ඉන්න මිනිසයා ඔයා මේ වර්තමානයේ ඉන්න මිනිසයා නෙවෙයි. වෙනම මට්ටමක වෙනම මයින්ඩ්සෙට් එකකින් ඉන්න මිනිසෙක්. බොහෝ දෙනෙක් ඉතින් මේ ෆවුන්ඩේෂන් ලේයර් එකෙන් තමයි හැලෙන්නේ. ප්ලෑන් හදනවා දවස් දෙකක් උපරිම සතියක් වැඩ කරනවා කියමු. ඇතැල්ලා දානවා. මොකද ඔයාට ප්‍රතිඵලයක් පේන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ දවස මැනේජ් කරගන්න ඉගෙන ගන්න ඕනේ. ඔයා ටෙස්ට් කරලා බලන්න ඔයාට මේසයක් ළඟ පුටුවක් තියාගෙන කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද එක දිගට. දවසට පැය කීයක් වැඩ කරන්න පුළුවන්. ඒ ගාන ටික වැඩි කරගෙන යන්න. ඔයා මාසයක් දෙකක් යනකොට අර ඔයා බලාපොරොත්තු වෙන අර සුපිරියට වැඩ කරන මිනිස්සයා ඔයාට හදාගන්න පුළුවන්. එහෙම තමයි කරන්නේ. මං කියන්නේ ඔයා ජොබ් එකක් කරන වගේ කෙනෙක් නම් ඔයා බලන්න ජොබ් එකෙන් ඉවර වෙලා ඇවිත් වොෂ් එකක් දාගෙන ෆෝන් එක ඔපන ටයිම් එකෙන් ටික වෙලාවක් YouTube channel එකක් කරන්න මොකක් හරි වෙන ව්‍යාපාරයක් කරනවා නම් එහෙම
ඒ වෙනුවෙන් ස්ටඩි කරන්න හැමදාම පැය භාගයක් පැයක් තියාගන්න. ඉතින් ඔයා හිතන්නම ඊළඟ දවස් 60 මම මේකම කරනවා කිසිම ප්‍රතිඵලයක් නෑ තමයි. හැබැයි මං ඊළඟ දවස් 60 මේ වෙනුවෙන් කැප වෙනවා. ඊළඟ දවස් 60 හැම සතියෙම මම වීඩියෝ 2ක් YouTube එකට දානවා. ඔය වගේ හරිම ප්‍රැක්ටිකල් දේවල් වලින් පටන් ගන්න. ඔයා මේ දවස හොඳට ඇරේන්ජ් කරගන්න. මාසයක් දෙකක් කරන්. ඔතන තමයි මැජික් එක තියෙන්නේ. ඔතන තමයි මැජික් එක තියෙන්නේ. තව බොහෝ කාරණා තියෙනවා මේකට උදව් වෙන විශේෂයෙන් ඔයාගේ පරිසරය, ඔයා බලන දේවල්, ඔයාගේ යාළුවෝ, ඔයා එක කතා කරන විදිහ, කොහොමද ඔයාට කතා කරන්නේ, ඔයා හිතන දේවල්, අතීතයේ කුණු ගොඩවල් කරගහගෙන එනවද, අන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. මම ඒවා ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් බොහොම ස්තුතියි.